වෙල්කම් ටු ස්ටෝරි විත් අම්මා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගේන්නේ පළවෙනි පාරට මම කොහොමද තනියම මුං කැවුම් හදාගත්තේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න. අවුරුදු 25ක් තිස්සේ අපේ අම්මා තමයි අපේ ගෙදර මුං කැවුම් හැදුවේ. ඉතින් වෙනසකටත් එක්ක මේ අවුරුද්දේ මට හිතුණා මුං කැවුම් මගේ අතින් හැදෙන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් අය හිතන්න පුළුවන් අම්මෝ මේක හදන්න ගොඩක් අමාරුයි කියලා. එහෙම නෑ. ගොඩක් ලේසි මේක හදන්න. හැමතිස්සම ඔයා හිතන්න ඔයාගන්නේ මුං ඇට 250ක් කියලා. එතකොට ඊට අඩු වෙන්න හෝ ඊට චුට්ටක් වැඩි වෙන්න ඔයා හාල් පිටි ගන්න මුං ඇට රස අවශ්‍ය පදමත් එක්ක. ඊට පස්සේ ඔයා ගන්න හාල් පිටි සහ මුං ඇට වල ප්‍රමාණය එකතුවට සමාන වෙන්න සීනි වලින් පැණි හදා ගන්න. ඊට පස්සේ ඔයාලටත් පුළුවන් මේ විදිහට රසට මුං ඇට කැවුම් හදා ගන්න. සෝදලා වේලගත්ත මුං ඇට ටික ඔය විදිහට තාච්චියක දාලා හොඳට දුඹුරු පැහැවෙන්න බැද ගන්න ඕනේ. එහෙම බැදගත්ත මුං ඇට ටික අපි බ්ලෙන්ඩර් එකක ආධාරයෙන් සිහිනෙන් කුඩු කර ගන්න ඕනේ. එහෙම කුඩු කරගත්තට පස්සේ පිනේරයක ආධාරයෙන් ඔය විදිහට හොඳින් හලා ගන්න. එතකොට චුට්ටක්වත් කැටගතිය තියෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මුං ඇට පිටි ටික එන්නේ. එහෙම මුං ඇට පිටි ටික හදාගත්තට පස්සේ අපිට පුළුවන් තාච්චියට දාගන්න අපේ හාල් පිටි ගන්න ප්‍රමාණය. ඒ ටිකත් අපි අනිවාර්යෙන් ওই විදිහට තාච්චියේ හොඳින් බැද ගන්න ඕනේ. හරියටම පදම කිව්වොත් වැලි වගේ දැනෙන්න ඕනේ බැදගත්ත හාල් පිටි ටික. ඊට පස්සේ අපි කොටාගත්ත මුං ඇට පිටි ටික සහ හාල් පිටි ටික ওই විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. එහෙම මිශ්‍ර කරගත්තට පස්සේ මම කලින් කිව්ව විදිහට හාල් පිටි සහ මුං ඇට පිටිවල ප්‍රමාණයට සමාන වෙන සීනි අරගෙන ඒ සීනි වලින් හොඳින් පැණි එකක් හදා ගන්න ඕනේ. මුලින්ම ඔයා ගන්න සීනි වලින් ඔය වගේ ටිකක් අරගෙන ඒකට කරදු මුංගු ඇට කිහිපයක් දාගන්න. ඊට පස්සේ තාච්චිට ඔහොම දාගෙන සීනි වලින් භාගයක් විතර හොඳට කැරමල් වෙන්න දෙන්න. මතක තියාගන්න ඔයා දාගන්න ඕනේ භාගයක් විතරයි. වතුර චුට්ටක්වත් දාන්න නැහැ. ඔය විදිහට හැඳි ගාන ගමන් හොඳින් සීනි ටික පැණි බවට පත් වෙන්න දෙන්න. ටික වෙලාවක් යනකොට ඔන්න ඔය වගේ විදිහට පැණි එක හැදෙනවා. ඔයාට හිතුනොත් කර වෙලා වැඩි වගේ කියලා වතුර චූටක් එකතු කරන්න. එහෙම නැත්නම් ඔය විදිහට ලස්සනට පැණි එක හැදෙනවා. ඔහොම පැණි එක හැදෙනකොට ඔයාගේ ඉතුරු සීනි ටිකත් ඔයකට එකතු කරලා අවශ්‍ය නම් වතුර චූටක් දාගන්න. එහෙම දාගත්තට පස්සේ ඔන්න ඔය විදිහට ඝනකම් පැණි එකක් හැදෙනවා. ඝනකම් කියලා කිව්වට ඇත්තටම හොඳ උකු පැණි එකක් තමයි හැදෙන්නේ. ඒ පැණි එකෙන් අපි ඔය විදිහට චුට්ට දාන ගමන් අපේ මුල් පිටි සහ පාන් පිටි එකතු කරලා හදාගත්ත මිශ්‍රණයෙන් චුට්ටක් එකතු කරනවා. මගේ අදහස නම් ලිපේ හදනාට වැඩිය මේ විදිහට බෝල් එකකට දාගෙන චුට්ට එකතු කරලා හදනකොට අපිට නිවැරදි පදම ගන්න පුළුවන් ලේසියෙන්ම. එහෙම නැත්තම් පිටි එක ගොඩක් හයි වෙලා අපිට හරි පදම ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට මම ටික මිශ්‍ර කර නියම ඝන පදම එනකන් හදාගත්තා. එහෙම හදාගත්තට පස්සේ ওই විදිහට ලෑල්ලක් අරගෙන එකට හොඳට පොල් තෙල් ටිකක් ගාලා අපේ මිශ්‍රණය එකතු කරගන්නවා. එහෙම එකතු කරගෙන ඔන්න ඔය විදිහට පිටි මෝලයක් ආධාරයෙන් හොඳින් ඒක තුනී කරගන්නවා. හැබැයි මතක තියාගන්න තුනී කරගන්නකොට ගොඩක් ෆ්ලැට් නොවෙන්න තුනී කරගන්න. එහෙම තුනී කරගත්තට පස්සේ අපි හපව පිටි ටිකක් අරගෙන බෝල් එකකට දාලා ඒකට කහ කුඩු ලුණු කුඩු සහ වතුර චුට්ටක් දාලා බැටර් එකක් හදාගන්නවා. එහෙම බැටර් එකක් හදාගෙන ඊට පස්සේ අපි තාච්චියට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියනවා. ඊට පස්සේ අපි කපාගත්ත මුං කැරලි ටික ඔන්න ඔය විදිහට බැටර් එකේ බාහලා ඔය විදිහට තෙලේ බැද ගන්නවා. අවශ්‍ය නම් දෙක බැගින් උනත් එකවර බැද ගන්න පුළුවන්. අවසානයේ ඔන්න ඔය වගේ ලස්සන මුං ඇට කැවුම් ටිකක් අපිට ගන්න පුළුවන්. ඉතින් 2015 අවුරුද්දට අපි කොහොමද ලෑස්ති වුනේ කියලා තවත් වීඩියෝ එකකින් ඉක්මනට වගේ එන්නම්. අවද කරගන්න ස්ටෝරි විත් අම්මා සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්.